ගිලෙම් ඔබේ ගුණ මෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණ මෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ හොඳයි මං කියවට පස්සේ කියන්න ඕකාස අහං භන්තේ ඕකාස අහම් බන්තේ පබ්බජ්ජං යාචාමි පබ්බජ්ජං යාචා ဒ ුතියම්පි අහං භන්තේ ဒ ුතියම්පි අහම් බන්තේ පබ්බජ්ජං යාචාමි පබ්බජ්ජං යාචා තතියම්පි අහං භන්තේ තතියම්පි අහම් බන්තේ පබ්බජ්ජං යාචාමි පබ්බජ්ජං යාචාමි සබ්බ දුක්ඛ නිස්සරණ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය කියන්නේ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං භන්තේ
පබ්බජේත මම්බන්තේ අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය ဒ ුතියම්පි ဒ ුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං භන්තේ පබ්බජේත මම්බන්තේ අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය නිසෝ පටිසංකායෝ නිසෝ චීවරං පටිසේවාමි චීවරම් පටිසේවා යාව දේව යාව දේව සීතස්ස පටිඝාතාය සීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතා තප දංස මකස වාතා තප සිරින් සප සිරින් සප සම්පස්සානං පටිඝාතාය සම්පස්සානම් පටිඝාතාය යාව දේව යාව දේව හිරිකෝපීන පටිච්චාදනත්තං හිරිකෝපීන පටිච්චාදනත්තං බේසත්තා ආහාරට්ටිතිකා ද්වේ නාමකින් නාමංච රූපංච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චත්තාරි අරිය සච්චානි පංච නාමකින් පංචුපාදානක්ඛන්ධාච නාමකින්ච අජ්ජත්තිකානි ආයතනානි සත්ත නාමකින් සත්තබොජ්ජංගා අට්ඨ නාමකින් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නව නාමකින් නව සත්තාවාසා දස නාමකින් දසහංගේහි සමන්නාගතෝ අරහති උච්චති තී. බොහොම හොඳයි. හරි. එතකොට අත්ති ඉමස්මින් කායේ කේසාලෝමා ඒ ටික පාඩම් නේද? බලන්න කියන්නේ. අත්ති ඉමස්මින් කායේ කේසාලෝමා නකා දන්තා තචෝ මංස නහාරු අට්ටි අට්ටි මින්ජා වක්කං හදය යකනං කිලෝමකම් පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්හෝ පුබ්බෝ සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු අසාකේලෝ සිංගානිකා ලසිකා මුත්තම් මත්තකේ මත්තලුංගන්ති. බොහොම හොඳයි ඈ. හරි. සුවඳ ගලා එන්නේ සුපුරුදු මොනොහොමකට සිත ඇඳි ගේ දොර සිල්ලම් පිටිය මතක් වෙන්නේ දංගෝ විකියා කැලේ මැදින් එන්න හිතයි නොබ ළඟට සෙනින් භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරිසුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් මෙතෙර වෙලා. අපි දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවම
පූජා කිරීමේ අවස්ථාව. ඒ සඳහා ඒ පවුලේ වැඩි හිටියම කවුරු හරි ඉන්නවද? වැඩි හිටියම ඒ එකන් එන්නේ. එකන් දැන් මේ දෙමෝපියන් මහා සංඝරත්නය වඳින්න ආහාර සාධි හොඳයි අම්මයි තාත්තයි මතක් කරන්න අපේ පුතා ශාසනයට පූජා කරනවා කියලා ආපිරිසලා කියන්න ඕන. දැන් මේ අම්මා තාත්තගෙන් සමුගන්න දහයක් පිළිගන්නලා සමුගැනීමේ रक्षन्तु सर्वदेवता सर्वदुःखानुभावेन सदावेन सदा सुखितान्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वसङ्गानुभावेन सदा सुखितान्तु ते
චක්කවාරංකිත රත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඊසහි තුයිහ පිතා නරසිංහෝ සක්්‍ය කුමාරවරෝ සුකුමාලෝ ලක්ඛන තිත්තිත පුන්න සරීරෝ ලෝකහිතාය ගාතෝ නරවීරෝ ඊසහි තුයිය පිතා නරසිංහෝ පුන්න සසංකනීභෝ මුඛවන්නෝ ආරුඤ්ඤං කତ୍වා පප්පජ්ජං දේතමේ භන්තේ අහං භන්තේ පප්පජ්ජං යාචාමි ဒုတိယံ පි අහං භන්තේ පප්පජ්ජං යාචාමි တတိယံ පි අහං භන්තේ පප්පජ්ජං යාචාමි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං භන්තේ අනුකම්පං උපාදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං භන්තේ අනුකම්පං උපාදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්ථාය ඉමං තච්චෝ දන්තා නඛා ලෝමා කේසා පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැලපුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යම් මැනිකේ නැගිටලා
හැබැයි ඉස්තර වගේ මගේ පුතේ කියාලා තුරුළු කරගන්න නම් එපායිත් මං වෙලා වත් කටක් කවන්නට හිත ගියත් ලං වෙලා එපාසිල් ඇවැත් වෙයි මවුසෙනෙහි සිහි වෙලා වන කතා කියනකොට පුරතලෙන් මුව විදා කඳුළු පිස දුක නිවෙන බන අසමු මෙතුපියා හැඳුන් නැති සිතින් පුතු දකින්නට දිරිපතා අපිත් විවරණ ලබමු සමගි සම්පන්නව එකමුතුව කටයුතු කළ යුතුයි කියලා ඒ සඳහා අද පැවිදි වෙන පුංචි ආන්දුවන් වහන්සේට ලොකු දායකත්වයක් සපයලා දෙන්නට පුළුවන්. ඒ සඳහා උන්වහන්සේට අවශ්‍ය සියලු ශක්තිය, සියලු ධෛර්යය, සියලු වාසනාව උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පැවිදි බවලපු අපිට පුංචි ආන්දුවන් වහන්සේට උදාදී රත්නත්‍රේ සරණ පිහිට ලැබීමෙන් නිදුක් නිරෝගී සුවයේ චිරජීවනයේ විලාසිත සැලසීවා. උන්වහන්සේව ශාසනයට ඇතුළත් කොට වදාළ කරුණාමය අපේ කල්යාණ මිත්‍රවරු ජේෂ්ඨ මහාචාර්ය රාජකීය පඬිතුක මෙදොර අපේතිස්ස නායක ස්වාමීන් වහන්සේට පැවිදි පිටුමට වැඩමවා වදාළ අනුනායක මහණියන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පුතාගේ දෙමව්පියන්ට වැඩි ඥාති මිත්‍රාදීන්ට අපේ මහාචාර්ය ලෙසින්නේ අපූර්ව මෙතුමන් ඇතුළු මේ පවුලේ ඕකාස කාරුඤ්ඤං කତ୍වා තිසරණේන සහ සීලානි දේතමේ භන්තේ සීලානි අහං භන්තේ සරණ සීලං යාචාමි ဒ ුතියම්පි අහං භන්තේ සරණ සීලං යාචාමි තතියම්පි අහං භන්තේ සරණ සීලං යාචාමි භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ
රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද ලැබේවා. මේ ආරම්භ කළ උතුම් ශාස්ත්‍රීය ජීවිතය सर्व प्रकारेण सार्थक वේවා. इति सब्बेतियो विभद्रन्तु माते भवत्वन्तरायो सुखी दीर्घायुः भव भवतु सप्तमङ्गलम् सप्तमुद्रानुभावेन सदा शक्ति भवन्तु ते එවැගේම අපේ කර්ණාසේන මහාචාර්යතුමාගේ අනුගමනය ඇතුව පොත පෙළඹවීමක් ලැබිලා තියෙනවා. ඒ පෙළඹවීම මත දෙමව්පියෝ කැමති වුණා මේ කුඩා දරුවව සතුටුපත් කරන්න. ඔබ දෙපළ මේ කලේ මේ භාවයේදී ගත තීරණයක් පමණක් නෙවෙයි. සංසාරෙක ඔබ දෙපළ බොහෝ විට මට හිතෙනවා මේ විදිහට මේ සංසාරේ බොහෝ කාලයක් මට හිතෙනවා පැවිදි වෙලා ඉන්න බෑ. දැන් මේ ඉන්නකොටවත් අපිට පේනවා. ගානම මේ සිවුර පොරොප්පු ගමම ඉබේම සංග්‍රහ වෙනවා. මේ ඉන්නේ අපිට පේනවා. ඉබේම ගමනය වෙනවා. දැන් පොඩි හාමුදුරන්ගේ පිළ පෑදිලා ලොකු පිනක් තියෙනවා. ඒ නිසා හැම දිනම ලොකු පිනකින් සංසාරගත පින පාදාගෙන අද මේ සුනේත්‍රා දේවී මහා පිළිවෙලට පැමිණිලා තමන්ගේ කුල දරුවෝ පැවිදි කරන්න ශාසනයට පූජා කරන්න එකතු වීම පිළිබඳව අනන්ත වාරයක් සෑම දිනම සතුටු වෙන්න ඕන. ඊට සම්බන්ධ පාර්ශ්ව හතරක් තියෙනවා. එකක් තමයි ගුරු හාමුදුරුවෝ. එකක් තමයි දෙමව්පියෝ. එකක් තමයි එක පාර්ශ්වයක් තමයි තමන්ට උදව් උපකාර කරන දායක දායිකාවෝ. ඒ වගේම ඔය ළමගේ ජීවිතේ ඔය ළමට තීරණ ගන්න සා හිතන්න පාර්ශ්වයක් හැටියට හොඳ ගුරුවරයෙකුට අපිට උපදෙස් දෙන්න ඕනේ නෑ. උන්වහන්සේ දන්නවා ගෝලියෝ හදන්න ඕනේ කොහොමද කියලා. ඒ නිසා වහන්සේගේ වගකීම වහන්සේ හරියට පිටු කරන වැටයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වහන්සේට අපේ ගරුකටයුතු මහාචාර්ය නදගොඩ අපේතිස්ස ස්වාමීන් වහන්සේටද රත්නත්‍රයේ අංශේ ආසාධිපති ගෞරවාදර එළමදිරි සාරානන්ද මහාචාර්ය ස්වාමීන් වහන්සේ එවැගේම අප බුදු බණ කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැලපුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යම් මැණිකේ නැගිටලා හැබැයි ඉස්සර වගේ මගේ පුතේ කියාලා තුරුළු කරගන්න නම් එපා ඉක්මන් වෙලා වත් කටක් කවන්නට හිත ගියත් ලං වෙලා එපා සිල් ඇවැත්වෙයි මව්සෙනෙහි සිහි වෙලා
කඳුළු පිස දුක නිවෙන බන අසමු මෙතු පියා හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරිපතා අපිත් විවරණ ලබමු වැටි වැඳ පුතු දෙපා